වෙනද වගේම අදත් ඔයාව සාදරයෙන් පිළිගන්නවා ඊවිෂන් එකට මේ YouTube channel එකෙන් අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයා මේ වෙද්දි 1xbet 888 stars melbet මේ මොන සයිට් එක ප්ලේ කරන්න ගියත් ඔයාලට ඉතින් Aviator කියන ගේම් එක නම් ඔයාලට ප්ලේ කරන්න හම්බෙන්නේ මේ වෙද්දි යුරෝ කියන කරන්සි එකෙන් විතරයි. ඉතින් ඔයාලට සති කීපයකට කලින් යුරෝ වලින් ප්ලේ කරන්න හම්බුනාට ගොඩක් රටවල් වල අයට USD යුරෝ කියන කරන්සි වලින් තමයි මේක කලින් ඉඳලම ප්ලේ කරන්න හම්බෙලා තිබ්බේ. ඉතින් මේක යුරෝ වලට කන්වර්ට් වුණ එක හොඳයි. මේක එතකොට මුළු ලෝකෙටම එකක් විදිහට තමයි යන්නේ. ඉතින් එතකොට එහෙම වෙන එක ඔයාලටත් ලොකු chance එකක් account trace වෙන්නේ නැතුව ඔයාලට කිසිම ගැටලුවක් නැතුව play කරගෙන යන්න අවස්ථාව තමයි මේ හදලා දීලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ යුරෝ කියන කරන්සි එකට change වෙනවත් එක්කම ඔයාලා මගෙන් ගොඩක් අය message දාලා වගේම comment දාලා අහපු ප්‍රශ්න ගොඩකට උත්තරයක් විදිහට තමයි මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි මේක LKR විදිහට play කරන්න බැරිද කියලා. ඉතින් එතකොට මුලින්ම කියන්න ඕනේ මේක ඇත්තටම LKR විදිහට play කරන්න බෑ. හැබැයි අපි මේකට සිස්ටම් එකක් හදලා තියෙනවා. අන්න ඒ සිස්ටම් එක තමයි මම දෙන්න ඔයාලට මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්න කීපයකටත් මම මේ වීඩියෝ එක ඇතුළේ ඔයාලට උත්තර ටික අරගෙන එනවා. මොකද ඒ ප්‍රශ්න ටික සමහර වෙලාවට ඔයාලටත් තියෙන්න පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ එක මුලින් ඉඳලා අග වෙනකම් බලන්න. එතකොට ඔයාලගේ තියෙන හැම ප්‍රශ්නයකටම ඔයාලට සොලියුෂන් එකක් ගන්න පුළුවන් මේ වීඩියෝ එක ඇතුළෙන් Aviator ගේම් එක සම්බන්ධයෙන්. ඉතින් ඔයාලට ආයෙත් මතක් කරන්න ඕනේ ඔයාලාගේ 888 stars එකේ deposit section එකේ ඔයාලට eVision play කියලා option එකක් පෙන්වන්නේ නැත්නම් ඔයාලා අනිවාර්යෙන් දැන්ම account එක change කරගෙන අලුත් account එකකට මාරු වෙන්න link එක සහ promo code එක අපි description එකේ දාලා තියෙනවා. ඒ link එකෙන් ගියොත් විතරයි ඔයාලට මේ option එක open වෙන්නේ. ඒ promo code එක පාවිච්චි කරොත් විතරයි ඔයාලට ඔප්ෂන් එක ඕපන් වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් ඒක බලන්න. ඉතින් ඔයාලට ආයෙත් මතක් කරන්න ඕනේ 1xbet 888 stars කියන සයිට් වලට ඔයාලට මේ විදිහට ඩිපොසිට් කරගන්න පුළුවන් වුණා. අපි හරහා ඔයාලට fast deposit කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා ඉතින් අපේ WhatsApp number එක අපි display එකේ දානවා. ඊට අමතරව අපි description එකේ දානවා. ඉතින් ඒක use කරලා ඔයාලට පුළුවන් අපි හරහා deposit withdrawal කරගන්න. ඒකට WhatsApp message එකක් දාන්න. එතකොට අපි අදාළ details ටික ඔක්කොම ඔයාලට දෙනවා. ඉතින් එතකොට අපි උදේ 6 ඉඳලා රෑ 9 වෙනකන් deposit withdrawal කරනවා. ඉතින් ඔයාලගේ තියෙන සියලුම deposit withdrawal ප්‍රශ්න වලට ඒ වගේ උත්තර ගන්න පුළුවන් ඔයාලට. ඊට අමතරව ඔයාලට 888 ස්ටාර් සම්බන්ධයෙන් තියෙන ඕනම ගැටලුවකට අපි ඒක හරහා විසඳුම් දෙනවා. ඉතින් ඊට අමතරව ආයෙත් මතක් කරන්න ඕනේ ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝ එකක් ගෙනාවම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි තවත් වැඩි කතා නැතුව යමු කොහොමද Aviator game එක LKR විදියට play කරන්න කියලා බලන්න. ඉතින් ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ මේ දෙන්න අපේ අලුතෙන්ම හදාගත්ත 888 stars account එක. ඉතින් ඔයාගේ මෙන්න මේ මෙනු එකට ගිහිල්ලා ඩිපොසිට් එකට ඔයාලා ගිහිල්ලා බලන්න. ඩිපොසිට් කියන එකට ගියාට පස්සේ මෙන්න මෙතන පෙන්නනවාද කියලා eVision fast කියලා. ඉතින් මේ තියෙන අපේ ඔප්ෂන් එක. ඒ කියන්නේ මේක ක්ලික් කරපුවාම අපේ WhatsApp එකට තමයි එන්නේ. මම ඔයාලට ක්ලික් කරලා පෙන්නන්නම්. ඉතින් එතකොට මේ ක්ලික් කරාම අපේ WhatsApp එකට තමයි කෙලින්ම යන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන තියෙන අපේ WhatsApp number එක. මේකට තමයි කෙලින්ම යන්නේ. ඉතින් එතකොට මේක දෙන්න හේතුවක් තියෙනවා. මේක දෙන්න හේතුව තමයි ප්‍රධාන හේතුව සයිට් එක හරහාම අපේ නම්බරේ දෙන්න ඉස්සරහට ගොඩක් කස්ටමර් සපෝට් දේවල් අපි හරහා තමයි ඔයාලට වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මේ ඔප්ෂන් එක නැත්තම් ඔයාලගේ අනිවාර්යෙන් අලුතෙන් account එකක් හදාගන්න. එතකොට ඔයාලට සාමාන්‍ය විදිහට මේකේ account එක හදාගන්න බෑ. ඔයාලා අනිවාර්යෙන් අපේ register link එකෙන් යන්න. එතකොට register link එක මම description එකේ දානවා. ඉතින් ඒ register link එකෙන් ගිහලා අපේ promo code එක පාවිච්චි කරන්න මම එතනම දාලා තියෙනවා අපේ promo code එක. ඒක පාවිච්චි කරලා account එක හදාගන්න. එතකොට ඔයාලට මේ option එක පෙන්නනවා. ඉතින් එතකොට ඔයාලට තියෙන ඕනම ගැටලුවකට අපිට message එකක් දාන්න පුළුවන්. ඒක click කරලා. ඉතින් එතකොට අපි ඔයාලට අවශ්‍ය සහාය ලබා දෙනවා ඔයාලගේ තියෙන ගැටලුව වලට. ඉතින් ඒක නිසා මේ විදිහට account එකේ ඔයාලගේ පෙන්නන්නේ නැත්නම් අනිවාර්යෙන් ඔයාගේ account එක වෙනස් කරගන්න අලුත් account එකකට. ඉතින් එතකොට මම ඊට අමතරව මගේ පරණ videos දාලා තියෙනවා 2026 update වලට අදාළව account එක හරියටම හදාගන්න කොහොමද කියලා. ඒක බලලා ඉවරලා ඔයාලට ඒත් account එක හරියටම හදාගන්න පුළුවන්. මම register link එකේ මේ videos වලත් දාලා තියන්නම්. ඉතින් ඔයාලා අපේ comment කරලා එහෙම නැත්නම් ඔයාලා අපිට message දාලා අහපු ප්‍රශ්න වලට උත්තර ටික දීලා ඉවරලා මම හරියටම LKR වලින් play කරන්න කොහොමද කියලා එතනදී ඔයාලට කියන්න. ඉතින් ඔයාලට මේක LKR වලින් play කරන්නේ කොහොමද කියලා කියන්න කලින් ඔයාලම අහපු ප්‍රශ්න කීපයකට මම ඔයාලට කලින් උත්තර දීලා ඉන්නම්. ඉතින් මේක සමහර අය අහපු ප්‍රශ්නයක් තමයි ඒක යාට විතරද කියලා. නෑ එතකොට මේක හැමෝටම මේ විදිහටම තමයි play කරන්න තියෙන්නේ. ලංකාවේ ඉන්න හැමෝටම මේ වෙද්දි LKR වලින් play කරන්න බෑ. යුරෝ වලින් තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් එතකොට මේක ළඟදී ලංකාවට ආවත් ඊට කලින් ඉඳලම ගොඩක් රටවල් වල මේක යුරෝ වලින් තමයි ප්ලේ කරන්න තිබ්බේ. එහෙම නැත්නම් USD වලිනුත් ප්ලේ කරන්න තිබ්බා. ඉතින් මේක ලංකාවට දීලා තියෙන යුරෝ වලින්. ඉතින් ඔයාලට කොහොම වුණත් මේක ප්ලේ කරන්න වෙන්නේ යුරෝ වලින්ම තමයි. ඉතින් එතකොට මම මේකට ඔයාලට LKR වලින් ප්ලේ කරන්න වෙනම සිස්ටම් එකක් දෙනවා. ඒක ගැන බය වෙන්න එපා. ඉතින් ඔයාලගෙන් ඒ වගේම මගෙන් ආයෙත් අහ ප්‍රශ්නයක් තමයි
මේ විදිහට යුරෝ වලින් ප්ලේ කරලා විත්ඩ්‍රෝවල් ගද්දි ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඔයාලා යුරෝ වලින් ප්ලේ කරාට account එකෙන් බැක් වුණාට පස්සේ ඔයාලට ආපහු පෙන්නන්නේ LKR balance එකක්. ඒක නිසා ඔයාලට විත්ඩ්‍රෝවල් වලදී කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ විදිහට ප්ලේ කරාට. ඉතින් ඒක නිසා ඔයාලට ඩිපොසිට් විත්ඩ්‍රෝවල් ගැන කිසිම ප්‍රශ්නයක් තියාගන්න නැතුව මේකේ ප්ලේ කරන්න පුළුවන්. ඉතින් එතකොට මේකෙදි සරලවම වෙන්නේ ඔයාලා Aviator game එක ඇතුළට යද්දී ඔයාලගේ තියෙන LKR balance එක යුරෝ වලට කන්වර්ට් වෙනවා. ඔයාලා ගේම් එකෙන් බැක් වුණාට පස්සේ ආපහු ඔයාලගේ තියෙන balance එක LKR වලට කන්වර්ට් වෙනවා. එච්චරයි වෙන්නේ. වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයාලට වෙන ගේම් එකකට යද්දි ඔයාලට ආපහු ලංකා රුපියල් වලින් ඒ කියන්නේ LKR වලින් ඔයාලට ආපහු ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට කිසිම ගැටලුවක් නැතුව මේක ප්ලේ කරන්න පුළුවන්. ඔයාලට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ යුරෝ වලින් ප්ලේ කරන්න තියෙන එක විතරයි. ඉතින් ඒකට හරියන සොලියුෂන් එක තමයි මම දැන් ඔයාලට දෙන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අපි තවත් වැඩි කතා නැතුව බලමු කොහොමද හරියට මේක කරගන්නේ කියලා. ඉතින් මම මේකටම ඔයාලට අලුතෙන් account එකක් හැදුවා. මොකද මට මේක ෆෝන් එකෙන් විතරයි ඔයාලට පෙන්වන්න පුළුවන්. කම්පියුටර් එකෙන් මට පෙන්වන්න. ඉතින් කම්පියුටර් එකෙන් මම ඔයාලට පෙන්වන්න ගියොත් එහෙනම් ගොඩක් වෙලාවට YouTube එකෙන් අයින් කරනවා Aviator සම්බන්ධ වීඩියෝ. ඒක නිසා තමයි මම මේ ෆෝන් එකෙන් ඔයාලට පෙන්වන්නේ. ඉතින් මේ තියෙන මගේ account එක අලුතෙන්ම හදපු account එක මට රුපියල් 5000ක් ඩිපොසිට් කරගත්ත ඔයාලට පෙන්වන්න ඕන නිසා. ඉතින් මේකේ ඔයාලා Aviator game එකට යන්න ඔයාලට menu එකට ගියාට පස්සේ ඔයාලට මෙතන casino කියලා තියෙනවා උඩින්. ඉතින් මේ casino කියන එකේ my casino කියන එකට ගියාට පස්සේ ඔයාලට ගේම් එක මම නම් ෆේවරිට් දාලා තියෙන්නේ. මම මේක ෆේවරිට් දාගත්ත ඔයාලට මේකේ ඉක්මනට ගේම් එකට යන්න ඕන නිසා. එහෙම නැත්නම් ඔයාලට මෙතන recommended යටතේ ගොඩක් ගේම්ස් මෙතන පෙන්නනවා. ගොඩක් වෙලාවට ඔයාලගේ පෙන්නනවා. එහෙම නැත්නම් ඔයාලට මෙතන all ගිහිල්ලා ඉවර වෙලා එතනින් සර්ච් කරලා ඔයාලට ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට ඒ විදිහට ගත්ත හැකි. ඉතින් මම මේක ෆේවරිට් වලට දාලා තියෙන නිසා මම ගේම් එකට යන්නම්. ඉතින් එතකොට මෙන්න මේ වගේ මැසේජ් එකක් ඔයාලට අනිවාර්යෙන් එනවා ගේම් එකට යද්දි. ඉතින් මේකට ඕකේ දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ වීඩියෝ එක සමහර වෙලාවට Aviator සමහර අය දන්නෙත් නැහැ මේ විදිහ යුරෝ වලට කන්වර්ට් වෙලා තියෙන්නේ කියලා මාස් කීපයක් ප්ලේ කරපු නැති අය. ඉතින් එහෙනම් ප්ලේ කරලා තියෙන අයටත් ප්ලේ කරන්න ඔයාලට බයෙන් ඉන්නවා නම් මේකට ගිහිල්ලා ඉවරලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මේකට ඕකේ දීලා ඉවරලා ප්ලේ කරන්න. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මේ විදිහට ආවට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මෙතනින් තියෙනවා යුරෝ 12.45ක බැලන්ස් එකක්. ඊට අමතරව මෙතනින් ඔයාලගේ උඩින් පෙන්නනවා ඔයාලගේ මේ වෙද්දි තියෙන ඇත්තම බැලන්ස් එක. ඉතින් එතකොට මෙතන යුරෝ වලින් තමයි ඔයාලට ප්ලේ කරන්න තියෙන්නේ. එතකොට මේකෙදි ඔයාලට ලොකු වෙනස්කමක් වෙලා තියෙනවා. අපේ ඉස්සර Aviator එක ප්ලේ කරේ අඩුම රුපියල් 20න්. හැබැයි දැන් ඔයාලට මේ වෙද්දි අඩුම රුපියල් 20න් ප්ලේ කරන්න බෑ. ඔයාලට මේ වෙද්දි අඩුම රුපියල් 40 කියලා හිතේ තියාගන්න. එතකොට 39යි තමයි ගාන. එතකොට 39.1යි. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට රුපියල් 40ක් වගේ ගාණක් ඇද්දි ඔයාලට මේක ප්ලේ කරන්න පුළුවන් එක බෙට් එකකට. ඉතින් එතකොට ඔයාලට යුරෝ 0.1ක් කියන්නේ රුපියල් 39ක්. ඉතින් එතකොට මේක මම හදාගන්නේ කොහොමද කියලා ඔයාලට කියන්නම්. ඉතින් මම මේක ඉක්මනට හදාගන්න ඕනි අයට මම ඒක කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට කිසිම ගැටලුවක් නැතුව කැල්කියුලේටර් එක පාවිච්චි කරලා මේක හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඔයාලට තව විදිහක් දෙනවා. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා හැම බෙට් එකකටම එකම බැලන්ස් එකක් දාන්නේ කියලා. එතකොට ඔයා දන්නා මම මේ ගාන තමයි දාන්නේ කියලා. ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ විදිහට කරගන්න පුළුවන්. ඔයාගේ කැල්කියුලේටර් එක අරගෙන ඉවර වෙලා අපි යුරෝ එකක් 390යි කියලා තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. සමහර වෙලාවට 391 392 එහෙම වෙන්න පුළුවන්. 390යි කියලා ගන්න. ඉතින් එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයා බෙට් කරන් ඉන්න බැලන්ස් එක මෙතනින් ටයිප් කරගන්න කැල්කියුලේටරේ. ඉතින් එතකොට හිතන්න මම අවම රුපියල් 50ක් තමයි දාන්න ඉන්නේ කියලා. එතකොට ඔයාලා අඩුම මතක තියාගන්න ඔයාලට රුපියල් 40 තමයි දැන් ගාන. 40ට අඩුවෙන් ගැහුවට වැඩක් නැහැ. ඉතින් ඒක නිසා අඩුම රුපියල් 40යි කියලා හිතා ගන්න. ඉතින් මම මෙතන 50ක් ගහ ගන්නම්. ඉතින් මේ 50 බෙදන්න ඕනේ 390න්. ඒ කියන්නේ යුරෝ වල ගාණෙන්. ඉතින් එතකොට මම මේක බෙදනවා බෙදනවා 390න්. ඉතින් එතකොට ඔයාලට පේනවා ඇති 0.128යි කියලා ආවා. ඉතින් එතකොට ඔයාලට මෙතන පුළුවන් ගහන්න ටයිප් කරගන්න 0.112යි කියලා. ඉතින් මෙතන 0.112යි කියලා මේ විදිහට ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා බෙට් එකක් දැම්මොත් එහෙම ඔයාලගේ බෙට් එක වැටෙන රුපියල් 50කින්. ඉතින් 50 51 එහෙම වගේ වෙන්න පුළුවන්. නැත්නම් රුපියල් 49ක් එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒ ගානට තමයි වැටෙන්නේ. ඉතින් එතකොට ඔයාලට සරලව දැන් ඔයා හිතන්න ඔයාලට බෙට් එක දාන්න තියෙන්නේ රුපියල් 1000න් කියලා. ඉතින් එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඉතින් උදාහරණයක් විදිහට සමහර අය ලොකු ගණන් වලින් ප්ලේ කරනවානේ. ඉතින් එතකොට ඔයාලට රුපියල් 1000ක වගේ බෙට් එකක් නම් දාන්න තියෙන්නේ. ඔයාලා 1000 බෙදන්න 390න්. ඉතින් එතකොට ඔයාලට යුරෝ 2.56ක් වගේ දාන්න වෙනවා එක බෙට් එකකට. ඉතින් මේ විදිහට ඔයාලට කැල් එකෙන් ඔයාලට ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් එතකොට මේ විදිහට හදාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් මම ඒකට Excel sheet එකක් හදුවා. මේක ඔයාලට මේ හරි සරලයි. මේක මේ ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. මෙතන ඔයාලට ගහන්න තියෙන්නේ ඔයා බෙට් එකකට දාන්න ඕනේ බැලන්ස් එක. ඉතින් ඔයා හිතන ඔයාලට රුපියල් 50ක් දාන්න ඕනේ කියලා. ඉතින් එතකොට 50 ගැහුවට පස්සේ මෙන්න 0.13ක් ආවා. ඉතින් එතකොට ඒ වගේම තමයි මම මෙතන ඉස්සෙල්ලා ඔයාලට රුපියල් 1000 කියලා කිව්වනේ. ඒකෙදි දාපු ගාණත් එක්ක බලමු. ඉතින් එතකොට 2.56යි. එහෙම නැත්නම් ඔයාලට මෙතන පුළුවන් 5000ක් වගේ දානවා නම් එක බෙට් එකකට ඩොලර් 12.82යි. ඉතින් එතකොට එහෙම නැත්නම් මෙතන ඔයාලට පුළුවන් රුපියල් 40යි කියලා
බෙට් කරනවා නම් 0.1යි. එතකොට මේ විදිහට ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලට රුපියල් 100යි වගේ නම් දාන්නේ ඔයාලට මෙන්න මේ වගේ අගයක් තමයි එන්නේ 0.26. ඉතින් ඔයාලට මෙන්න මේ Excel sheet එක මම මගේ WhatsApp group එකේ දාලා තියන්නම්. මම link එක දාලා තියන්නම් description එකේ. ඉතින් ඔයාලා එකෙන් ගිහලා download කරගන්න. එහෙම නැත්නම් මගේ cloud එකේ link එකට මගේ cloud එකට upload කරලා මම ඒකේ link එක හරි දාලා තියන්නම්. ඔයාලට එතකොට ඒ link එක click කරලා download කරගන්නත් පුළුවන්. ඉතින් එතකොට ඔයාලට මේක download කරලා ඔයාලගේ phone එකට Excel කියන app එක install කරගන්න Play Store එකේ මෙන්න මේ app එක. ඉතින් එතකොට ඔයාලට ලොකු ගැටලුවක් නැතුව මේක open කරගන්නත් පුළුවන්. ඔයාලගේ open වෙන්නේ නැත්නම්. එතකොට අර මම කලින් දාපු මගේ Excel sheet තියෙනවා ඒවත් ඔයාලට open කරගන්න පුළුවන් වෙයි. මේ Excel Office කියලා සර්ච් කරන්න. ඊට පස්සේ Microsoft Excel කියන එක ඉන්ස්ටෝල් කරගන්න. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි ෆෝන් එකට. ඒක නිසා අනිවාර්යයෙන් මේක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් එතකොට මම මේ විදිහට දාලා තියෙන Excel sheet ගොඩක් එක දේවල් වලට. මම ගේම්ස් ප්ලේ කරන්න winning tricks වලට. ඉතින් ඒක ඒ ටික ඉන්ස්ටෝල් කරගන්න. ඊතර බලා ගන්නත් ඔයාලට පුළුවන්. ඉතින් මේක මේ විදිහට මේව කරගන්න. එහෙම නැත්නම් මම ඔයාලට අර කිව්වා වගේ කැල්කියුලේටර් එකෙන් හදා ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මගේ විනින් ට්‍රික් වලට වගේ ඔයාලට පාවිච්චි කරනවා. ඔයාලට නිතරම බැලන්ස් එක වෙනස් කරගන්න වෙනවා ශනිකව. ඉතින් ඒක නිසා මේක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලා කැමති විදිහට ප්ලේ කරන්න. මේක තමයි ඔයාලට LKR වලින් ප්ලේ කරන්න තියෙන සිස්ටම් එක. ඉතින් මේකෙදි වෙන්නේ සම්පූර්ණයෙන්ම LKR වලට හැරෙන එක තමයි. ඉතින් මෙතනදී LKR වලට හැරෙන්නේ ඒ කියන්නේ මෙතන මේ LKR මම දාන්න ඕනේ බෙට් එකේ ගාන ගැහුවට පස්සේ මෙතන යුරෝ වලින් පෙන්නනවා. ඒ ගාන දාලා ඉවරලා අපිට බෙට් කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට උදාහරණයක් විදිහට බෙට් එකක් දාලා පෙන්නන්නම්. මම මේ වීඩියෝ එකට දාන්න ඕන හින්දා මේ බෙට් කරලා පෙන්නන්නේ. ඉතින් එතකොට මම දැන් රුපියල් 100ක බෙට් එකක් දාන්න ලෑස්ති වෙනවා. ඉතින් එතකොට මම දාන්න ඕනේ මේකට 0.26. ඉතින් එතකොට 0.26කින් බෙට් එක දාන්න ඕනේ. ඒක ඔන්න බෙට් එක ප්ලේස් කරා. බෙට් එක ලොස්ට් වුණා. නමුත් ඒ විදිහට තමයි බෙට් කරන්න තියෙන්නේ. මම තව බෙට් එකක් දාන්නම්. ඉතින් මේක මට ඕන තැනින් ක්ලෝස් කරගන්න පුළුවන්. මම මේක මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා මට මෙහෙම ක්ලෝස් කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඉතින් ඊට අමතරව දැන් මම මෙතන රුපියල් 200ක වගේ බෙට් එකක් දානවා. මම මෙතන 200 ගැහුවා. එතකොට 0.51යි එන්නේ. එතකොට මම මේකේ 0.51 ගැහුවා. ඊට පස්සේ මේකේ බෙට් කියන එක ප්ලේස් කරනවා. ඉතින් එතකොට බෙට් කියන එක ප්ලේස් කරාට පස්සේ ඔන්න බෙට් එක වැටුණා. ඉතින් මේ වෙලාවේ මගේ රුපියල් 200කින් තමයි බෙට් එක වැටිලා තියෙන්නේ. ඉතින් මේක මට ඕන වෙලාවක ක්ලෝස් කරන්න පුළුවන්. එහෙම ලොකු අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා මම මේක ගැන ලොකු අදහසක් නැහැ. ඉතින් එතකොට ඔන්න මම දැම්ම 0.51ක්. ඉතින් ඊට අමතරව මට ආවා යම්කිසි බැලන්ස් එකක්. ඉතින් අපි බැක් වෙලා බලමු මම මේ වෙලාවේ දිනලා දින්නේ පෙරදිලා දින්නේ කියලා මම බෙට් කීපයක් පෙරදුනා ඔයාලා දකින්නේ නැති. හැබැයි මම මේක අඩුම වින් එක තමයි ඉන්නේ බොහෝ දුරට. මම ඔයාලට පෙන්නන්නම් බැක් කළා. එතකොට මම රුපියල් 100ක් වගේ දිනලා තියෙනවා. එතකොට 12.7කට වගේ ආවා. ඉතින් එතකොට ඔයාලා ගේම් එකේදී සමහර වෙලාවට මෙතන උඩින් පෙන්නයි බැලන්ස් එක මේක ඕකේ කරන්න. මෙතන මම බෙට් එකක් දැම්මට පස්සේ මෙතන බැලන්ස් එක අඩුවෙන් පෙන්නනවා. එතකොට මම මෙතන බෙට් කරාට පස්සේ මෙතන අඩුවෙන් බැලන්ස් එක පෙන්නනවා. මේක රීෆ්‍රෙෂ් වෙන්න යම්කිසි වෙලාවක් යනවා. ඉතින් ඒ වෙලාව ගැන හිතන්න එපා. ඔයාලා එතන බැලන්ස් එක ගැන එච්චර හිතන්න එපා. මෙතන බැලන්ස් එක බලාගෙන ප්ලේ කරන්න. එතකොට හරි. ඉතින් මෙතන 0.1කින් බෙට් එක දැම්මොත් එහෙනම් රුපියල් 39ක් වගේ බෙට් එකකට වෙනවා 38ක් 39ක් වගේ බෙට් එකකට වැටෙනවා. ඉතින් මේක තමයි සිස්ටම් එක. ඔන්න මම මේකට දාලා තියෙන්නේ. ඉතින් මේක ක්ලෝස් කරන්න ඕනි. ක්ලෝස් කරන්න නැහැ කියලා හිතාගෙන මම මේක මේ බෙට් කරනවා නෙවෙයි. මම මේ ඔයාලට පෙන්නන්න බෙට් කරන්නේ මට මේ ඇත්තටම මේ යුරෝ 0.3 ගාණක් වැඩක් නැහැ කියලා ඔයාලා දන්නවා. මගේ වීඩියෝස් බලන කට්ටිය දන්නවා. නිසා ඔය විදිහට තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ඔයාලා මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මේ සිස්ටම් එකට ප්ලේ කරන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. නැත්නම් මට WhatsApp message එකක් දාන්න. එතකොට මම ඔයාලට මේ දේවල් ටික ඔක්කොම ටික කියලා දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඔයාලා ගොඩක් අයට තිබ්බ ප්‍රශ්න වලට සොලියුෂන් අරගෙන අවිල්ලා තියෙනවා Aviator game එක සම්බන්ධයෙන්. ඉතින් ඔයාලට ආයෙත් මතක් කරන්න ඕනේ ඔයාලා account එක eVision Play කියලා පෙන්වන්නේ නැත්නම් ඔයාගේ 888 stars account එක අනිවාර්යෙන් අලුතෙන් account එකක් හදාගන්න. ඊට අමතරව ඔයාලට තියෙන ගැටලු මොනවා හරි තියෙනවා නම් අපේ WhatsApp එකට message එකක් දාන්න පුළුවන්. එතකොට ඒ WhatsApp number එක හරහාම අපි 1xbet 888 stars වලට deposit withdrawal කරනවා. ඉතින් ඒකට message එකක් දාලා ඔයාලට 1xbet 888 stars site වලට deposit withdrawal කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඒක බලලා ඉවර වෙලා ඒ වැඩ ටික ඔයාලට කරගන්න පුළුවන්. ඊට අමතරව මතක් කරනවා අපේ subscribersලා 17000ට ළඟ ඉන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා තමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඊට හැබැයි තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙනවා. සියලු දෙනාට සුබ දවසක්.